කාලගුණය පිළිබඳ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන විශේෂ නිවේදනය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්වකථනය කර පරිදි දිවයිනේ ගිනිකොන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය ඉදිරි පැය 12ක කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩකඩ ඇති බව නිරීක්ෂණය කර ඇත. එවැනි තත්ත්වයක් ඇතිවහොත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්වකථනය කර පරිදිම උතුරමැද නැගෙනහිර සබරගමුව බස්නාහිර දකුණ ඌව වයඹ මධ්‍යම යන ප්‍රදේශවලට තදවැසි ඇතිවීමට ඉඩකඩ පවතින බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව උතුරු පළාතෙන් මුලතිව් යාපනය වවුනියාව මන්නාරම කිලිනොච්චි ප්‍රදේශවලට මිලිමීටර් 75-100ත් අතර වැසි ලැබිය හැකි බව උපකල්පනය කර ඇත. එසේම උතුරු මැද අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවලට මිලිමීටර් 50-75ත් අතර වර්ෂාපතනයක් පතිත විය හැකි බව පූර්වකථනය කර ඇත. එසේම නැගෙනහිර පළාතෙන් තිරිකුණාමලය අම්පාර මඩකලපුව ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව නිරීක්ෂණය කර ඇත. එසේම සබරගමුව ප්‍රදේශයෙන් රත්නපුර කෑගල්ල ප්‍රදේශයට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පුරෝකථනය කර ඇත. ඒ වගේම බස්නාහිර පළාතෙන් කොළඹ කළුතර ගම්පහ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇත. දකුණු පළාතෙන් ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවලටද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පූර්වකථනය කර ඇත. ඒ වගේම ඌව පළාතෙන් මොනරාගල බදුල්ල දිස්ත්‍රික් සඳහා විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් පතිත වේවයි උපකල්පනය කර ඇත. එසේම මධ්‍යම පළාතෙන් මහනුවර නුවරඑළිය මාතලේ ප්‍රදේශවලට මිලිමීටර් 75-100ත් අතර වර්ෂාපතනයක් පතිත වීමට ඉඩ ඇති බව පූර්වකථනය කර ඇත. මෙය ජනවාරි 8, 9, 10 දින සඳහාම මේ ආකාරයටම වැසි ලැබිය හැකි බව වාර්තා කර තියෙනවා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ජලාශවල සහ වැව් අමුණුවල ජලය 80%ටත් 90%ටත් අතර ප්‍රමාණයේ පවතින අතර අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය පොළොන්නරුව අනුරාධපුර වවුනියා සහ යාපනය නගරවල ගංගා ද්‍රෝණි සහ පහත් බිම් වලට ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව පුරෝකථනය කර ඇත. මහවැලි ආශ්‍රිත මහවැලි අධිකාරිය සතු ජලාශවල ජල මට්ටම වැසි ජලය ලබා ගැනීමට හැකිවන පරිදි අවදානමක් නොමැති ආකාරයට කළමනාකරණය කර ඇති බව මහවැලි අධිකාරිය විසින් දන්වා තියෙනවා. ඒ වගේම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය දැනුම් දීලා තියෙනවා ලෙවල් 1 එහෙම නැත්නම් යෙලෝ කියන අනතුරු ඇඟවීම නිකුත් කරලා තියෙනවා බදුල්ලේ මීගහ කිවුල ලුණුගල වැලිමඩ පස්සර හාලියල යන ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා ලෙවල් 1 යෙලෝ අවදානම නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මහනුවර දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ලෙවල් 1 එහෙම නැත්නම් යෙලෝ එහෙම නැත්නම් කහ නිවේදනය නිකුත් කර තියෙනවා. ඒ වගේම මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ලෙවල් 1 එහෙම නැත්නම් කහ නිවේදනය නිකුත් කරලා තියෙනවා. මොනරාගල බිබිල කොට්ටාසේ සඳහා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සඳහා යෙලෝ එහෙම නැත්නම් කහ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ලෙවල් 2 එහෙම නැත්නම් ඇම්බර්
වර්ණයෙන් අවවාදය නිකුත් කරලා තියෙනවා. කන්ද කැටිය බදුල්ලෙන් කන්ද කැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට, මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ප්‍රදේශයට, ඒ වගේම නුවරඑළියෙන් මතුරට සහ හඟුරංකෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහා ලෙවල් 2 ඇම්බර් අවවාදය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බල ප්‍රදේශයට, ඒ වගේම නුවරඑළිය නිල්දණ්ඩාහයන වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ අනුව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ අවධානයෙන් සිට ඒ වගේම රතු නිවේදන ඇති ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම තත්ත්වයේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කණ්ඩායම් 80කින් යුත් සාමාන්‍ය බටපිරිස් වලට අමතරව කණ්ඩායම් 80කින් යුත් සොයා ගැනීම සහ බේරා ගැනීම කණ්ඩායම් 80ක් යොදවලා තියෙනවා. නාවික හමුදාව සියලුම ප්‍රදේශවල බෝට්ටු ස්ථානගත කරලා තියෙනවා. ඒ වගේම ගුවන් හමුදාව වීරවිල, පාලවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුරය, පලාලි යන ස්ථානවල හෙලිකොප්ටර් යාන ස්ථානගත කරලා තියෙනවා හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීමට. ඒ වගේම බීච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යාන ත්‍රිකුණාමලය සහ රත්මලාන ගුවන් කඳවුරුවල සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හදිසි අවස්ථාවකදී ජනතාවට සහාය වීම සඳහා සූදානම් කරලා තියෙනවා. ඔබ කවුරුත් දන්නා පරිදි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය වගේම වෙරළ ආරක්ෂක බලකායත් දැනුම් දීලා තියෙනවා මේ සඳහා සූදානම්මින් සිටින්න කියලා. ඒ නිසා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නිකුත් කරන ලද රතු නිවේදන සහ ඇම්බර් සහ කහ නිවේදන ඒවාට අනුකූලව අවධානයෙන් සිට සුරක්ෂිත ස්ථාන කරා යොමු වෙන ලෙස